සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපේ මේ ඉන්ටර්විව් ක්වෙස්චන්ස් ඩිස්කස් කරන සීරීස් එකේ ඩේ 3 එක. එතකොට අද අපි කතා කරන්නන්නේ අපේ තුන්වෙනි ප්‍රශ්නේ. හරි. අපි බලමු තුන්වෙනි ලොජිකල් ක්වෙස්චන්ස් එක මොකක්ද කියලා. ක්වෙස්චන් එක මොකක්ද කියලා. හරි. එතකොට මේ තියෙන අපේ ක්වෙස්චන් එක මේකේ අපිට පළවෙනිටම කියලා තියෙනවා the statements given below are followed by some conclusion in the options. Assume the statement are true even if they contradict commonly no facts and determine the conclusions that follow from the statement logically. හරි මෙතන කියලා තියෙනවා අපේ ස්ටේට්මන්ට් දෙකක් දීලා තියෙනවලු ඒ ස්ටේට්මන්ට් දෙකකින් අපිට සම්බන්ධයක් ගොඩනගා ගන්න කියලා කියන්නේ. හරිද? එතකොට අපිට මෙතන කියලා තියෙනවා no 3 asterisk marks දීලා තියෙනවා ඊට පස්සේ are hashtag hash symbols තුනක් දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා some මට මේ symbol එකට කියන නම මතක නැහැ. ඔයගොල්ලෝ මොකක් හරි ඒකට ආදේශයක් දාගන්න. ආපහු hash symbols තුනක් දීලා තියෙනවා. හරි අපිට මේක ෆැමිලිය නෑනේ. අපි ඉස්සෙල්ලා මේක පොඩක් අපිට මේ ෆැමිලිය විදිහට අපි දාගෙන. දැන් මෙතන කියනවා මම මේක වෙනම අරගන්නම්. මම මෙතෙන්ට ගන්න. හරි. මේ ස්ටේට්මන්ට් එකේ අපි මෙතන මේ ආ කියන මේ ඇස්ට්‍රික් මාක් එක වෙනුවට අපි මේකේ තව කොපියක් දාගමු. හරි. අපි මේකට දාගමු මේ සිම්බල්ස් වලට අපි නමක් දාගමු. මේ සිම්බල් එක ඇවිල්ලා cats. හරිද? එතකොට මේ hash කියන සිම්බල් එක ඇවිල්ලා අපි දාගමු dogs කියලා. හරි dogs. එතකොට මෙතන මේ some මෙන්න මේක අපි දාගමු animals කියලා. හරි. sorry animals. හරි. එතකොට දැන් අපිට මේක පැහැදිලි. දැන් මෙතන අපිට ආදේශ කරගන්න පුළුවන් no cats are dogs. හරිද? පූසෝ කියන්නේ බල්ලෝ නෙමෙයි. හරිද? අපිට එහෙම ආදේශ කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට දාගන්න පුළුවන් මෙතන some animals are cats කියලා අපිට දාගන්න පුළුවන්. sorry dogs කියලා අපිට දාගන්න පුළුවන්. වෙන්න පුළුවන්. සමහර සත්තු බල්ලෝ වෙන්න පුළුවන්. හරි. අපිට එහෙම කියලා මේකේ සම්බන්ධය ගොඩනගා ගන්න පුළුවන්. දැන් එතකොට අපි දන්නවා මෙතෙන්ට අපි cats කියලා දාගමු. cats. මෙතෙන්ට අපි දාගමු dogs කියලා. හරි. එතකොට මෙතෙන්ට අපි දාගමු animals කියලා. මෙතෙන්ට අපි දාගමු dogs. හරිද? hashtags ටිකේ dogs. හරි. අපි මෙන්න මේ විදිහට අපි ආදේශ කරගෙන පිට පැහැදිලි වෙන විදිහට අපි මේක ගොඩනගා ගත්තා. හරි. දැන් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික සංසන්දනය කරලා බලන්න මෙතනින් වඩාත් ගැළපෙන පිළිතුර මොකක්ද? එතකොට අපිට කියන්න පුළුවන් some animals are no cats. අපිට මෙතන මේ non follow කියලා දෙන්න ආන්සර් එකක් දීලා තියෙනවා. ඒක නෙමෙයි ආන්සර් එක. අපිට ඒක අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ දෙවෙනි එක බලමු. some animals are no cats. හරිද? අපිට එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන ඊළඟ ප්‍රශ්නේ
මෙහෙම එකක් නෑ. අ, ඊළඟ ප්‍රශ්නේ අපිට දෙන්න පුළුවන්. No animals are cats කියලා. ඇනිමල් කියන්නේ පූසෝ නෙමෙයි. ඇනිමල්ස්ලා කියන්නේ පූසෝ නෙමෙයි. ඒක වැරදීනේ. අපිට ඒක අයින් කරන්න පුළුවන්. දැන් අපිට මෙතන පළවෙනි එකේ සමහර සත්තු පූසෝ නෙමෙයි කියලා අපිට හිතා ගන්න කියන්න පුළුවන්. ඒක යම්කිසි ඇත්තක් තියෙනවා. හරි. අපි දෙවෙනි එක බැලුවා. එතකොට දෙවෙනි එකේ කියනවා ඇනිමල්ස් කියන්නේ පූසන්ට නෙමෙයි. එතකොට එතෙන්ට අපිට එන්න බෑ. මොකද පූසෝ කියන්නේ සත්තු නිසා. ඊට පස්සේ අපි බලමු some cats are no animals. some cats are no animals. සමහර පූසෝ සත්තු නෙමෙයි. ඇනිමල්ස් වල නෙමෙයි. අපිට එහෙම කියන්න බෑ. එතකොට මේ ඇත්තට මේක විහිළුවක් වගේනේ. හරිද? එහෙම කියන්න බෑ. අපිට වඩාත් ගැළපෙන පිළිතුර. හරිද? අපිට මෙතනින් නිගමනය කරන්න පුළුවන්. අපිට වඩාත්ම ගැළපෙන පිළිතුර B. මොකද මේකේ කියලා තියෙනවා සමහර සත්තු පූසෝ නෙමෙයි කියලා. සමහර සත්තු පූසෝ නෙමෙයි. දැන් එතකොට මෙතන සත්තු වර්ග දෙවර්ගයක් ඉන්නවා. හරිද? සමහර සත්තු පූසෝ නෙමෙයි කිව්වම මෙතන සත්තු වර්ග දෙවර්ගයක් ඉන්නවා. සමහර සත්තු බල්ලෝ වෙන්නත් පුළුවන්. හරිද? එතකොට අන්න එහෙම අපිට නිගමනය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ඒ කියන්නේ මේකේ ආන්සර් එක හොයාගන්න අපිට අන්න එහෙම නිගමනයකට එන්න පුළුවන්. එතකොට මම හිතනවා මේකේ හරිම ආන්සර් එක පිළිතුර B. හරි. එතකොට අපිට දැන් ඔයගොල්ලෝ දකින්න ඇති අපි මෙතන සම්බන්ධය ගොඩනගාගත්තේ කොහොමද කියලා. අපිට පළවෙනියට මේ ප්‍රශ්න කියවලා ඉවරලා මෙහිම ආදේශක ටිකක් දීලා තියෙනවා. එතකොට මේ ස්ටේට්මන්ට් ටිකක් දීලා තියෙනවා. එතකොට අපිට මේ සිම්බල්ස් තියෙන එක අපිට ඇත්තටම කිව්වොත් එච්චරම ෆැමිලියර් නැහැ. එතකොට අපි ඒක අපිට ගැළපෙන විදිහට පොඩ්ඩක් වෙනස් කර ගන්න ඕනේ. මොකද එතකොට අපිට තේරුම් ගන්න පහසු වෙනවා. අන්න එහෙම සම්බන්ධය අපිට ගැළපෙන විදිහට ආදේශනයක් කරලා අපි ගොඩනගා ගත්තට පස්සේ අපිට ඒක ආන්සර්ස් වලට ආදේශ කරලා බලන්න පුළුවන්. අන්න එතකොට ඒක ගැළපෙනවා නම් අපිට එතනින් හරිම ආන්සර් එක. ඒ කියන්නේ මේ ලොජිකලි තින්කින් එක ටෙස්ට් කරන්න දෙන ප්‍රශ්න වල ආන්සර්ස් ඇවිල්ලා සමහර වෙලාවට ගොඩාක් ආන්සර්ස් එකම වගේ වෙන්න පුළුවන්. සාමාන්‍ය මට මුලදින් මේක දකිද්දි මට එච්චරම ලොකු අවබෝධයක් ආවේ නැහැ. මොකද්ද මේ කියන එක මට හිතා ගන්න බැරි වුණා. අවස්ථාව මෙතන සම්බන්ධයක් ගොඩනගා ගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ ආදේශ කරාට පස්සේ තමයි මට තේරුම් ගියේ මෙන්න මේක තමයි මේ කියන්නේ කියලා. හරිද? එතකොට ඕගොල්ලෝ පොඩ්ඩක් එහෙම මේ වගේ දෙයක් දීලා තිබුණොත් අපිට ෆැමිලියර් වෙන විදිහට මේක ආදේශනය කළා ගොඩනගා ගන්න. හරි. ඒ කියන්නේ උපකල්පනය කළා මේ සිම්බල්ස් වලට මෙන්න මේ දේ දාලා බලන්න පුළුවන් කියලා උපකල්පනය කළා ඒක ගොඩනගා ගන්න. හරි. එතකොට මම හිතනවා ඔයගලන්ට මේ ප්‍රශ්නේ ඔයගලන්ට හොඳට තේරෙන්නේ නැති කියලා අපි ඩිස්කස් කරමු මේ ප්‍රශ්නේ හොඳට තේරෙන්නේ නැති කියලා. එතකොට මේක ඇවිල්ලා මේ ලොජිකලි තින්කින් කියන පැත්ත. එතකොට මම ගොඩක් වෙලාවට ටෙක් සම්බන්ධ වීඩියෝ තමයි කරන්නේ. සහ software engineering වලට related දේවල් තමයි මම ගොඩක් වෙලාවට කතා කරන්නේ. එතකොට මේ ප්‍රශ්නත් ඇවිල්ලා මගේ යාළුවෙකුගේ එක්ස්පීරියන්ස් එකක් මම ඒක මතක් කරන්න ඕනේ. එයාගේ ඉන්ටර්වියු එකකදී එයාගේ ලොජිකල් තින්කින් ලෙවල් එක ටෙස්ට් කරන්න අහපු ප්‍රශ්න. හරි. එතකොට මේක මම හිතනවා software engineering කරන කට්ටිය විතර නෙමෙයි අනිත් කට්ටියටත් ගොඩක් වැදගත් වෙයි. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊළඟ ප්‍රශ්නේ අපි ඩිස්කස් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.